අයිබෝවන් මගේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්නේ ඉන්දියානු කෑමක්. ඒක මාළු මිරිස් වලින් හදන වෙනස්ම විදිහේ කෑමක්. කෑමට කියන්නේ කැප්සිකම් ග්‍රිල් කියලා. මේක ඉන්දියාවේ තමයි මේක හදන්නේ. අපි දැන් බලමු මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මාළු මිරිස් පලා මැද ඉවත් කරගන්න. කටු නැති පුතුල්මත්, පොඩියට කපාගත් අල, ඉහින් ලියාගත් රූණු, තක්කාලි, ඉහින් ලියාගත් කරපිංචා, රම්පේ, කරාබු නැටි, එනතාල්, ඉඟුරු, අමු මිරිස්, ලුණු කුඩු, සුදු ලුණු, කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම් මිරිස්, එළවලු තෙල්, සෝයා සෝස්. පළමුවෙන් සහ කරාබු නැටි තලා ගන්න. භාජනයක් ලිපේ තබා තෙල් එකතු කර සුදු ලුණු, ඉඟුරු, කරාබු නැටි, එනතාල්, රම්පේ, කරපිංචා, ලුණු එකතු කරන්න. මද වේලාවකට පසු අල එකතු කරන්න. චිකන් එකට ගම් මිරිස්, සෝයා සෝස්, ලුණු කුඩු, දෙහි, රසායන එකතු කරගන්න. වියල කරගත් පුපුල්මත් මිශ්‍රණයට එකතු කරන්න. කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම් මිරිස්, ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කර ගන්න. හොඳින් තැම්බුන පසු මේ ආකාරයට මාළු මිරිස් පුරවා ගන්න. මුලින්ම සෙල්සියස් අංශක 150ට විනාඩි 10ක් oven එක රත් කරගන්න. බ්ලෙන්ඩර් කරගත් තක්කාලි මාළු මිරිස් උඩින් දමා ගන්න. මාළු මිරිස් oven එකට දමා සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් තබා ගන්න. මේ තමයි මම හදපු රසම රස කැප්සිකම් ග්‍රිල් එක. ඔයගොල්ලෝ හදලා බලලා රසයි නම් මට ලයික් එකක් දාන්න. මේ වගේ වෙනස්ම කෑම වට්ටෝරු දැනගන්න අවශ්‍ය නම් මාත් එක්ක දිගටම රැඳී ඉන්න.